අද දිනයේ පරීක්ෂණය සඳහා අපි කිසියම් දෙයක් ඉදිරිපත් කරන්න යන්නේ. මේක උසස් පෙළ භෞතික විද්‍යාගාරයේ තමයි තියෙන්නේ. අපෙන්නේ විදුලි පංකාවක් මේකෙන් ඇතුලෙන් වාත ධාරාවක් නිපද වෙනවා. මේ වාත ධාරාව මෙතනින් ගමන් කරනවා. මේ උපකරණයට මේ මූලධර්මය අපි හඳුන්වනවා බර්නෝලි මූලධර්මය. මේක අපි හඳුන්වන්නේ මොකක් කියලාද? බර්නෝලි මූලධර්මය. අපි හිතමු මේක ගුවන් යානාවක් කියලා. මේ ඇත්තටම ගුවන් යානාවක් කියලා යන හැටි මේ උගන්වන්නේ. මේක ගුවන් යානාවකට විතරක් නෙවෙයි මේ එදිනදා ජීවිතයේදී ගොඩාක් දේවල් වලට මේ යෙදුම භාවිතා වෙනවා. දැන් මෙතනට වාත ධාරාවක් ආපුවාම අපි ඉස්සෙල්ලා නිරීක්ෂණය කරමුකෝ මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද වුනේ? මේක මේ තට්ට ඉහළ ගියා. මේ තට්ට ඉහළ ගියා. කොහොමද මේක වෙන්නේ? මෙතනින් හුලං එවපුවාම වාත ධාරාව එවපුවාම මේ පැත්තේ වාත ධාරාවේ ඝනත්වය අඩුයි. කියන්නේ වේගය අඩුයි. වේගය කියන එක දන්නවද? වේගය අඩුයි. මෙතන වේගය අඩුයි. වේගය අඩු වෙනකොට පීඩනය වැඩි. වේගය අඩු වෙනකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි. මේ උඩදී වේගය වැඩි. වේගය වැඩි වෙනකොට පීඩනය අඩුයි. වේගය වැඩි වෙනකොට පීඩනය අඩුයි. ඒකට අපි කියනවා බර්නෝලි මූලධර්මය කියලා. බර්නෝලි මූලධර්මය. දැන් අපි බලමු පීඩනය පහළ වැඩි ඉහළ අඩුයි. ඒක නිසා මේ වස්තුව නැත්තම් ගුවන් යානාව මොකද වෙන්නේ? ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනවා. මේක ඉතාමත්ම වැදගත් සංකල්පයක්. බලන්න ආයතරයක්